සභාවේ වාර්තාව මේ සිගරට් බද්ද ගහන විදිය වැරදි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගත් UNDP සංවිධානය මේ සියලුම දෙනා කියලා තියෙන්නේ tax in price. ඒ කියන්නේ සිගරට් එකක් විකුණනකොට ඒකට 75%ක බද්දක් වදින්න ඕනේ. ඉතින් මේ බද්ද වසර කිහිපයක් තුළ පල්ලෙහාට එමින් පවතිනවා. මොනෑම හෝ හේතුවක් නිසා මොනෑම හෝ හේතුව මොකක්ද කියලා අපි දන්නවා. ආයතනයට ලැබෙන ලාභය අතිවිශාලයි ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා. ආණ්ඩුවෙන් පෙන්නලා දුන්නා උද්දමනයට තව 104ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්න. ඒගොල්ලෝ කියන උද්දමනය 1.9යි 4 කියන ඉලක්කමක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒකට හරියටම තර්කයක් ඉදිරිපත් කරන්න වෙන්නේත් නැහැ. නමුත් 4යි 1.9යි එකතු කරලා 5.9කට මේ බද්ද ගහලා තියෙනවා. ඔක්කොටම එක බද්ද ගහනකොට ඔටෝමැටිකලි මේකේ ඩිස්ක්‍රිපන්සි එකක් නිර්මාණය වෙනවා. අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටියව අල්ල ගන්නවා. තර්කය තමයි එහෙම නැති වුණොත් එහෙම බීඩි බොන්න ඒ කට්ටිය උනන්දු වෙනවා කියලා. ඉතින් මම මේ සභාවට යෝජනා කරනවා මුදල් කමිටුව හැටියට අපි මේක සම්මත කරේ අයවැය පාස් කරගන්න අවශ්‍යතාවය නිසා නැතුව වෙන මොකක්ද නිසා නෙමෙයි. අලුතෙන්ම මේ සිගරට් බද්ද පනවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව.